කොහොමද යාළුවනේ? ඔන්න අදත් අපි ආවා වීඩියෝ එකක් අරගෙන. ඔයාලව මගේ YouTube channel එකට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අද අපි ආවේ අද අපේ දෙන්නට උයන්න ඕනි කියලා කියනවා. ඉතින් මං හිතුවා එයාලා උයන වීඩියෝ එකක් ඔයාලට ගේන්න. එයාලා හරි ආසයි උයන ඒවා වීඩියෝ කරලා දානවට. අම්මේ අපිවත් ගන්න කියලා හැමතිස්සෙම කරදර කරනවා. ඉතින් ඒකයි අද හිතුවේ එයාලගේ වීඩියෝ එකක් ගේන්න. අද මට ඔළුවේ හැක්කුම හැදිලා ගොඩාක් වෙලා නිදාගෙන හිටියේ. ඉතින් එයාලා කියනවා අම්මී අද රැයට අපි උයන්නම් කියලා. ඉතින් ඔන්න හිතුවා එයාලට උයන්න chance එකක් දීලා බලන්න කොහොමද කරන්න කියලා. මාත් ළඟ ඉන්නවා. බලමු අපි මෙයාලගෙන් අහලා මොනවද හදන්නේ කියලා. චූටි මණික මොනවද හදන්න හිතන් ඉන්නේ? පරිප්පු යානස. සුදු නෝනා? පරිප්පු යානස. ඔන්න එයාලගේ ආසම කෑම. එහෙනම් ඉතින් අපි බලමු මොනවද හදන්නේ කියලා. පරිප්පුයි, හාල්මස්සොයි, වතුයි. එහෙනම් අපි ගිහිල්ලා බලමු මෙයාලා හදන්නේ කොහොමද කියලා. එහෙනම් යමු වීඩියෝ එකට. අපේ චූටි පොල් ගන්නවා. එයා ආසම වැඩේ පොල් ගන්න. හැබැයි හිරමණේටවත් උසන්නක් නැහැ හැබැයි. ඔන්න අපේ සුදු නෝනා හාල් ටික හොදනවා. මේ දේවල් ඉගෙන ගන්න එක ගොඩාක් වටිනවා දරුවන්ට ගෙදර වැඩ තනියෙන් කරගන්න. ඉතින් අම්මලා විදිහට අපිට පුළුවන් පුංචි දේවල් වුණත් ගෙදරදී කරන්න එයාලට කියලා දෙන්න. ඒක ගොඩක් වටිනවා. අපිටත් ගොඩක් පහසුවක්. පුංචි කාලේ ඉඳලම හැම දෙයක්ම දරුවන්ට කරන්න තනියෙන් කරන්න කියලා දෙන්න ඕනි. ඒක කරන්න එපා මේක කරන්න එපා කියන හැමදේම එපා කියනවට වැඩිය ඒක හොඳයි. ඔන්න යාළුවනේ පරිප්පු මාළුව නම් ඉදිලා තියෙන්නේ. දැන් කිරි දාගන්න තමයි තියෙන්නේ. අපි අපේ චූටිට කියමු කිරි ටික දාන්න කියලා. චූටි දාන්න කිරි ටික. විවිධ දාන්න. අපි දැන් ලුණු දාගමු. චූටි දාන්න ලුණු. තේල ටික නම් රත් වෙනවා. දැන් අපි හාල්මස ටික බෙදගමු. සුදු නෝන හාල්මස ටික දාන්න. ඔන්න බත් එකත් ඉදිලා තියෙන්නේ. පරිප්පුයි හාල්මස්සොයි බැදුමත් ඔන්න හරි. අපි බලමු එයාලට කන්න කියලා කොහොමද කියලා. ඔන්න එයාලා උයලා ඔන්න අද කනවා. චූටි මණිකේ රසයිද? සුදු නෝන කොහොමද රසයිද? ඔයාලා වියපුවා. රසයි. අම්මු වෙනේවද රස? ඔයාලා වෙනේවද රස? අම්මි වෙනේවත් රසයි, අපි වෙනේවත් රසයි. අපි වෙනේවත් රසයි, අම්මා වෙනේවත් රසයි. එහෙමද? ඔව්. අද අම්බි කාලා බලන්න ඔයාලා කොහොමද රසට උයලාද කියලා. එහෙනම් ඔයාලට ගොඩක් ස්තුතියි අම්මිට සනීප නැති වෙලාව උයලා දුන්නට. යාළුවනේ අද චූටි දෙන්න කෑම උයන වීඩියෝ එක ඔයාලට අරන් ආවේ. එයාලට අද ගොඩාක් සතුටු දවසක්. ඒ වගේම මටත් අද ගොඩක් සතුටුයි. මොකද මගේ බබාලා දෙන්න එයාලට තනියෙන් වැඩක් කරගන්න පුළුවන් මට්ටමට හැදිලා ඉන්නවා කියලා දැනෙද්දි ඒක අම්මෙක් විදියට මට ගොඩක් සතුටුයි. ඉතින් ගොඩක් වෙලාවට මට එයාලගේ උදව්ව ගොඩක් පහසුවක්. මොකද මම ගෙදර වැඩ කරගන්නේ තනියම. මට තව චූටි බබෙක් ඉන්නවා මාස 7ක. ඉතින් එතකොට එයාගේ වැඩක් කරගෙන මෙයාලගේ වැඩක් කරගෙන යනකොට මට එයාලගෙන් ලැබෙන චූටි උදව් උනත් ගොඩාක් පහසුයි. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක බලලා මොනවා හරි ආදර්ශයක් ගන්න ඔයාලගේම බලලා ගන්න පුළුවන් නම් ඒක ඉතින් මට ලොකු සතුටක්. ඒකයි මම අද මේ වීඩියෝ එක අරගෙන ආවේ. මගේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා හිටියලා ඔයාලට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් මගේ වීඩියෝ එක හොඳ නම් කමෙන්ට් කරන්න, ලයික් කරන්න. ඒ වගේම පුළුවන් හැමෝම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. අදට ගිහින් එන්නම්. ආයෙත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු. උදේ සරණයි.